පොදු මතය හැමදාම හරි මතයක් නෙමේ. ඔක්කොම ගිහුවා බරබ්බාස් නිදාස් කරන් ජේසුස් නසරේ කුරුසයන ගහන්න කියලා. වාසි පැත්තට හොයියා බර පැත්තට කට්ටිය එකතු වුණා. ඡන්දෙ දුන්නා. බරබ්බාස් නිදාස් කළා. ජේසුස් කුරුසයන ගැහුවා. පොදු මතය හැමදාම හරි මතය නෙමේ. ඒක නිසා මමත් සාමාන්‍ය පොදු මතයට ලොකුවට ගරු කරන්නේ නැහැ. විශේෂමක හිටියා වුණත් පොදු මතය දෙවියන් වහන්සේගේ මතයද කියලා බලන්න ඕනේ. උන්වහන්සේගේ කැමැත්තද කියලා බලන්න ඕනේ. හැමෝගෙම සහයෝගය ගත්තට ගොඩාක් අය කැමතිද දෙවියන් වහන්සේගේ කැමැත්තද කියලා බලන්නත් ඕනේ. උන්වහන්සේ කොච්චර සංවේදීද? මේ මිනිස්සු අතර උන්වහන්සේ කොච්චර සංවේදීද? ගල් වලින් ගහලා ගැහණියෙක් මරන්න පුළුවන්. ඒක මුළු රටම පිළි අරගත්ත නීතියක්. ඒ වෙනකන් හැමෝම පිළිගත්ත එක. ජේසුස් වහන්සේ විතරයි පිළිගත්තේ නැත්තේ. ඒවා නීතිමය වශයෙන් ලියලා තියෙන දේවල්. සංවේදී නොවීම පාපයක්. සංවේදී නොවීම පාපයක්. බලන්න ජේසුස් වහන්සේ සියලු ප්‍රාතිහාර්ය කළේ සංවේදීකම නිසා. සහෝදර සහෝදරියනි, ඔබ දන්න උපමාවක් ජේසුස් වහන්සේ වදාරනවා ධනපතියා හා ලාසරස් පිළිබඳ උපමාව. මම මෙහිදී එක කරුණක් පිළිබඳ ඔබත් එක්ක බෙදා ගන්න කැමතියි. මේ උපමාව අනුව ධනපතියාට වගකීමක් තියනවාද මේ දුප්පතා ලාසරස් ගැන? ධනපතියා හින්දාද මේ ලාසරස් දුප්පත් උනේ? එහෙම කතාවක් නැහැ. ඔහුව ගෙනල්ලා ඔහුගේ ගේ ළඟ තියලා ගියා. මේ උපමාවක් කියන්නේ. ධනපතියා නිසා ලාසරස් හිඟන්නෙක් බවට පත් උනේ නැහැ. මෙයින් දෙන පණිවිඩය කුමක්ද? ධනපතියා ලාසරස්ට සංවේදී වුණේ නැහැ. පොහොසතා දුප්පතාට සංවේදී වුණේ නැහැ. සංවේදී නොවීම පාපයක්. සංවේදී නොවීම පාපයක්. බලන්න ජේසුස් වහන්සේ සියලු ප්‍රාතිහාර්ය කළේ සංවේදීකම නිසා. වැන්දබුවගේ හිටි එකම පුතා මැරිලා බෝම්බ දාන කරන. උන්වහන්සේ ඒ කාලේ මැරිච්ච ඔක්කොම අය උත්තාන කළේ නැහැ. ඒ වෙලාවේ මලුන්ගෙන් නැගිටින්නේ නැහැ. ඒ ප්‍රදේශීය හිටි ඔක්කොම මලුන් වගෙනල්ලා එකපාර කියලා උත්තාන කරලා දැම්මේ නැහැ. උන්වහන්සේගේ හැම ප්‍රාතිහාර්යයකටම සංවේදීකමක් තියෙනවා. ඒ වැන්දබුවක් ස්වාමපුරුෂයෙක් නේ හිටි එකම පුතා. අඬ අඬ යනවා. ජේසුස් වහන්සේ ඇයිගේ කඳුළු දැක්ක, අම්මගේ වේදනාව දැක්ක, පුතාව මලුන්ගෙන් උත්තාන කළා. මිනිස්සු ළඟ කෑම තිබ්බනම්, කෑම ඔතාගෙන ඇවිල්ලා තිබ්බනම් උන්වහන්සේ ප්‍රාතිහාර්ය කරන්න යන්නේ නැහැ. නුඹලාගෙන ආපු කෑම, ඔතාගෙන ආපු කෑම බෙදාගෙන කාපල්ලා කියන්න පුළුවන්. ඒ වෙලාවේ කරගන්න දෙයක් නැහැ. ජේසුස් වහන්සේ කියනවා මේ මිනිස්සු මගදී කලන්තේ දාලා වැටේ. කලන්තේ දාලා වැටේ. ඒක නිසා කන්න දෙන්න ඕනේ. ඒ හින්දායි රොටි පහෙන් 5000කට කන්න දුන්නේ. දුවෙක් මැරිලා විලාප තියෙනවා. ජේසුස් වහන්සේ එතන ගිහිල්ලා ඒ දුවව මලෝකින් උත්තාන කළා. දැන් මේ චිත්‍රපටිය බැලුවානේ ඔයාලා. චිත්‍රපටිය බැලුවානේ. ඒකේ ඔක්කොම තිබ්බේ ඔය වගේ දේ තමයි. ප්‍රාතිහාර්ය. උන්වහන්සේ හැම ප්‍රාතිහාර්යයක්ම කරේ ඊට සංවේදී වෙලා. සංවේදී වෙලා. දාවිද්ගේ පුත්‍රයානි මට අනුකම්පා කරන්න, මට පෙනීම දෙන්න. අනිත් අය එහාට මෙහාට තල්ලු කරද්දී ජේසුස් වහන්සේ ඔහුට සංවේදී වෙලා ඔහුට ඒ ප්‍රාතිහාර්ය ලබා දෙනවා. හැම ප්‍රාතිහාර්යයක්ම වෙන්නේ සංවේදීකමක් එක්ක. උන්වහන්සේ ඔය මැරලා ඉන්න අය ගිහිල්ලා නිකන්
ඒ අයව උත්තාන කරේ නැහැ. ලාසරස් මලෝගේ උත්තාන කරෙත් එහෙමයි. දවස් 4ක් වෙනවා. මාර්ත ඇවිල්ලා කිව්වට ජේසුස් වහන්සේ ගම ඇතුළට ආවෙත් නැහැ. මරි ඇවිල්ලා කිව්වට පස්සේ ජේසුස් වහන්සේ අඬනවා. උන්වහන්සේ හැඬුසේක කියලා ශුද්ධ බයිබලයේ සඳහන් වෙනවා. ජේසුස් වහන්සේ හැඬුසේක. ඒක බරපතල කාරණාවක්. ජේසුස් වහන්සේ ඇඬුවා. උන්වහන්සේ හැඬුසේක. උන්වහන්සේ සංවේදී වෙලා දවස් 4කට පස්සේ සොහොනේ හිටිය ලාසරස් මලෝගේ උත්තාන. එහෙනම් අපි දකිනවා ප්‍රාතිහාර්යයක් වෙන්න සංවේදීකමක් තියෙන්න ඕනේ. දැන් උදාහරණයක් ඇටියට අම්මා කෙනෙක් ලේ කිරි කරලා ලේ කිරි වලට හැදලා තමයි ළමයා පෝෂණය කරන්නේ. ළමයාට වෙන්න දේවල් කන්න බෑ ඒ වෙලාවේ. කන්න බොන්න බෑනේ. එයාට ඕනේ දියරය. ඒකත් වෙන වෙන දියරයන් අවශ්‍ය වෙන්නේ නැහැ. වෙන වෙන දියරයන් නෙමෙයි ඕනේ අම්මාගේ ඇඟෙන්ම නිෂ්පාදනය වන කිරි. ලේ කිරි බවට පත් වෙනවා. ඒ අම්මා දරුවාට තියෙන සංවේදීකමේ මහා බරපතල සංවේදීකමේ හේතුවක් හැටියටයි ලේ කිරට හැරෙන්නේ. එහෙම නැත්නම් අපි ලේ අරගෙන විද්‍යාගාරයකට ගිහිල්ලා මේ ලේ කිරි වලට හරවන්න බෑනේ. ලේ අරගෙන අම්මා කෙනෙක්ගේ ලේ අරගෙන ඒක කිරට හරවන්න පුළුවන් එකක් ගැන මම දන්නේ නැහැ. එහෙම නැහැ කියලා මං හිතන්නේ. එහෙම බෑ. ලේ කිරට හැරෙන්නේ අම්මා දරුවා කෙරේ තියෙන අධි සංවේදී බව. අධි සංවේදී බව තුල තමයි මේ මහා ප්‍රාතිහාර්ය සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි ආදර දරුවෙනි සංවේදී නොවීම පාපයක්. සංවේදී වීම ප්‍රාතිහාර්ය වෙන්න පුළුවන්. සංවේදී වුණොත් තමයි ප්‍රාතිහාර්ය වෙන්නේ. හරි. දැන් මම මේ පල්ලියට ඇවිල්ලා සාන්තානා මෑණියන්ගේ පල්ලිය සාන්තානා මෑණියෝ චූටි කාලේ තමයි අපි ආදරේ සාන්තානා මෑණියෝ. તો සාන්තානා මෑණියන්ගේ පල්ලිය. හරි. ඒතර මේ මිනිසුන්ට මං ආදරේ. මිනිසුන්ට ආදරේ. ඉදිරියලා කේන්ති යන්න පුළුවන්. කේන්තිත් යනවා. හැබැයි මිනිසුන්ට පොදු වශයෙන් ආදරේ. තරහකාරයෝ කියලා මගේ නෑ කවුරුක්වත්. කියන්න ඕන එක මූන්ට කිව්වා ඉතින් ඉවරයි. මිනිසුන්ට ආදරේ. මිනිසුන්ව දැක්කම කේන්ති යන ප්‍රමාණය එහෙම ප්‍රශ්නයක් නෑ. මිනිසුන්ට ආදරේ. සංවේදී. මිනිසුන්ට ආදරේ හින්දාම ජීවිතේ ප්‍රශ්න වලටත් මුහුණ දීලා තියෙනවා ඇතිතරම්. ඒක වෙනම දෙයක්. මිනිසුන්ට ආදරේ. මිනිසුන්ට ආදරයක් තිබ්බොත් තමයි අපි ඉන්න තැනක් දියුණු වෙන්නේ. ඒ තැනක් දියුණු වෙන්නේ. හරි. දෙවල දැක්කනේ ඊයේ චිත්‍රපටියේ ජේසුස් වහන්සේට දේශනාවක්වත් කරන්න දුන්නද? දැන් මම මෙහෙම දේශනා කරද්දී ඔයාලා හොඳට වාඩි වෙලා හොඳට තේරෙනවා වගේ ඇහුම්කන් දීගෙන ඉන්නවා. ඒක එහෙමයි නේ. ඇහුම්කන් දෙනවා හොඳට නේ. මේ මිනිස්සු ඇහුම්කන් දෙනවා. ජේසුස් වහන්සේ උන්වහන්සේ බැරි වෙලාවත් ලංකාවට ආවනම් ලංකාවේ ඉපදුනා නම් මොකද වෙන්නේ? අපේ මිනිස්සු හරි සංවේදී. ඔක්කොම අය ජේසුස් වහන්සේගේ ධර්මයේ පිළිගන්නවා. ඔක්කොටම ඉස්සෙල්ලා රජතුමා පිළිගන්නවා ජේසුස් වහන්සේගේ ධර්මය. ඊට පස්සේ රජයේ ආගම ජේසුස් වහන්සේගේ ධර්මය කියලා පිළිගන්නවා. ඒ රටේ එහෙම නෙමෙයි ඊශ්‍රායල්. අදත් දන්නවනේ ඔබ. ගාසා තීරය, පලස්තීනය ලේසි නෑ. ලේසි නෑ. ඒ කාලේ එහෙමයි. මොන වගේ පඬිතුයෝ දින්න ඇත්තේ නායක පූජකයෝ පරිසිවරු විනයදරයෝ. හරි. එහෙත් උන්වහන්සේ කොච්චර සංවේදීද? ඒ මිනිස්සු අතර උන්වහන්සේ කොච්චර සංවේදීද? ගල් වලින් ගහලා ගැහණියෙක් මරන්න පුළුවන්. ඒක මුළු රටම පිළි අරගත්ත නීතියක්. ඒ වෙනකන් හැමෝම පිළිගත් එකක්. ජේසුස් වහන්සේ විතරයි පිළිගත්තේ නැත්තේ. ඒවා නීතිමය වශයෙන් ලියලා තියෙන දේවල්. ගැහැණු කෙනෙක්ට ගල් ගහලා මරන්න පුළුවන්. ඒ ආකාරي හවු වුණාම. ගල් ගහලා මරන්න පුළුවන්. ඒක හිතක් පපුවක් තියනවාද? ජේසුස් වහන්සේ විතරයි සංවේදී උනේ. උන්වහන්සේ විතරයි අනිත් පැත්ත. පොදු මතය හැමදාම හරි මතය කියලා හිතන්න එපා. පොදු මතය හැමදාම හරි මතය නෙමෙයි.
පොදු මතය හැමදාම හරි මතය නෙමෙයි. අපි හරි බයයි. කණ්ඩායම වැඩි නම් අපි මේ පැත්තට එකතු වෙනවා. පොදු මතය හැමදාම හරි මතය නෙමෙයි. ඇයට තිබ්බ එක ඡන්දයක් විතරයි. ඒ ජේසුගේ ඡන්දේ විතරයි. පොදු මතය හැමදාම හරි මතයක් නෙමෙයි. ඔක්කොම ගිහුවා බරබ්බාස් නිදාස් කරන් ජේසු නසරේ කුරුසයන ගහන්න කියලා. වාසි පැත්තට හොයියා බර පැත්තට කට්ටිය එකතු වුණා. ඡන්දේ දුන්නා. බරබ්බාස් නිදාස් කළා. ජේසු කුරුසයන ගැහුවා. පොදු මතය හැමදාම හරි මතය නෙමෙයි. ඒක නිසා මමත් සාමාන්‍යයෙන් පොදු මතයට ලොකුවට ගරු කරන්නේ නැහැ. මීසමක හිටියා වුණත් පොදු මතය දෙවියන් වහන්සේගේ මතයද කියලා බලන්න ඕනේ. උන්වහන්සේගේ කැමැත්තද කියලා බලන්න ඕනේ. හැමෝගෙම සහයෝගය ගත්තට ගොඩාක් අය කැමති දේ දෙවියන් වහන්සේගේ කැමැත්තද කියලා බලන්නත් ඕනේ. අතර දරුවෙනි උන්වහන්සේ සංවේදී වුණා. සංවේදී නොවීම පාපයක්. උදාහරණ කීපයක් ගමු. යහපත් සමරිතානුවරයාගේ උපමාවයි. දැන් මෙහෙම කියද්දි ඔබට මැවෙන්න ඕනේ. ඊයේ බැලුවේ චිත්‍රපටිය. මැවෙන්න ඕනේ. අනිත් ඒවා වටෙන් යනවා. පූජකයා අනිත් පැත්තෙන් යනවා. නීතිය ගන්න දෙන අනිත් පැත්තෙන් යනවා. හරි. අර සමාරිය ජාතිකය ඇවිල්ලා මෙන්න මේ මනුස්සයට උදව් කරනවා. අර සංවේදී වුණේ නැහැ. සංවේදී වෙච්ච නිසා ජේසුස් වහන්සේ මේ උපමාව තුළ සමරිතානුවරයා උසස් කළ සලකනවා. සාද දරුවෙනි සංවේදී නොවීම පාපයක්. එහෙනම් අපි ගෙවල් වලින් පටන් ගමු. අද ගොඩක් අය ගෙවල් වල සංවේදී නැහැ. සංවේදී නැහැ. ගෙවල් වල උත්සව ගන්නවා අම්මව මරෝලා. අම්මව මරෝලා උත්සව ගන්නවා. සල්ලි ඉල්ලනවා තාත්තට සල්ලි කොහෙන්ද එන්නේ කියලා දන්නේ නැතුව. කොහෙන්ද එන්නේ කියලා දන්නේ නැතිව සල්ලි ඉල්ලනවා. තියෙන ඔක්කොම දේවල් කරගන්න බලනවා. ගෙදර සංවේදී නැහැ. අනිත් අහක ඉන්න කෙල්ලන්ටයි කොල්ලන්ටයි good morning දානවා. good night දානවා. ගෙදර අම්මා එක්ක ඔරෝගෙන ඉන්නවා. අම්මා එක්ක කතා කරන්නේ නැහැ. අනිත් ඇයට විවිධ නම් වලින් ආදරය කරනවා. ගෙදර ඉන්න අම්මට ආදරය කරන්නේ නැහැ. ගෙදර ඉන්න තාත්තට ආදරය කරන්නේ නැහැ. වෙන අහක ඉන්න කෙල්ලන්ට ආදරය කරනවා. ගෙදර ඉන්න අක්කට නංගිට ආදරය කරන්නේ නැහැ. තමන්ගේ බිරිඳට ආදරය කරන්නේ නැහැ. සංවේදී. හැමෝම ආදරය ගන්න බලනවා. හැමෝම ආදරය ගන්න බලනවා ආදරය කරන්නේ නැහැ. හැමෝම ආදරය ඉල්ලනවා. වයසට ගිහිල්ලත් ආදරය ඉල්ලනවා. 60 70ක් වුණා නම් ජීවිතේ තේරුම් අරගෙන පැත්තකට වෙලා ඉන්න ඕනේ. පොඩි ළමයි වගේ ආදරේ හොයනවා. ආදරේ කරන්නයි තියෙන්නේ. අවුරුදු ගාණක් 60 70ක් තිස්සේ දෙවියන් වහන්සේගේ ලබාගත් ආදරය දරුවන්ට දරුවන්ගේ දරුවොත් එක්ක අසල්වාසීන් එක බෙදා ගැනීමයි අවශ්‍ය වෙන්නේ. පුංචි ළමයි වගේ ඒවා හොයන්න නෙමෙයි. අනිත් පැත්තෙන් අපි අපේ ජීවිතේ සංවේදීද? සංවේදීකමක් තියනවාද? දුකින් වේදනාවෙන් එන්න අයට සහ විශේෂයෙන්ම ළඟ ඉන්න අයට සංවේදීද? සංවේදී ළමයින්ට සංවේදීද? දුප්පත් අයට සංවේදීද? දුප්පත් දරුවන්ට දුප්පත් මිනිසුන්ට සංවේදීද? ගොඩක් දේවල් කරන්න ඕනේ නැහැ. කරන්න ඕනේ නැහැ. සංවේදීකම ඉතා වැදගත්. සංවේදීකම වැදගත්. ඒතකොට සංවේදී නොවුනොත් ධනපතියට නරකාදියට යන්න වුණා. ධනපතියා මේ ලාසරස් එක කිසි සම්බන්ධයක් නැහැ. ඥාතියෙකුත් නෙමෙයි. ඒ මිනිහට රස්සාවට ගෙනල්ලා පඩි ගෙවන්න නැතුව දුප්පත් වෙච්ච කමකුත් නෙමෙයි. එකම හේතුව තමයි Tamanට ඇතිතරම් දේවල් තිබ්බ සංවේදී උනේ නැහැ. ඒකින්ද ධනපතියා නරකාදියට ගියා. ස්වර්ගයට යන්න පුළුවන් ළඟ ඉන්න අයට විශේෂයෙන්ම සංවේදී වීමෙන් ආදරය කිරීමෙන් සංවේදී වීමෙන් ස්වර්ගයට යන්න පුළුවන් බව ධනපතියා හා ලාසරස්ගේ උපමාවෙන් ජේසුස් වහන්සේ අපට මතක් කර දෙනවා, අනාවරණය කරනවා.